ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ. නාමල් අගමැති හරිණිට ස්තුති කර තිබෙනවා. ඒක වෙන්න පුළුවන්ද? ඔව්. බොරු නෙවෙයි ඇත්ත. නාමල් රාජපක්ෂ අගමැති හරිණි අමරසූරියට ස්තුති කරමින් සිටින්නේ පාර්ලිමේන්තුව කැඳවීමට ගනු ලැබූ තීරණය පිළිබඳවයි. තමා පසුගිය දිනවල ආපදාවට ලක් වූ ප්‍රදේශවල සිටින විපතට පත් ජනතාව මුණ ගැසුණු බවත් රජයේ මැදිහත් වී ඔවුන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරනවා. ඒ සඳහා තීරණ ගැනීම පිණිස පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය සහ කතානායක ජගත් වික්‍රමරත්නගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණා. අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 වන ස්ථාවර නියෝගය ප්‍රකාරව කතානායකවරයා විසින් දෙසැම්බර් 18 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු 9:30ට පාර්ලිමේන්තුව කැඳවන නිවේදනය ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය 12 වෙනිදා නිකුත් කරනු ලැබුවා.